ඔන්න කොමත් එක කාලෙක ලස්සන ගමක් තිබුණා. මේ ගමේ එක පුංචි පවුලක් හිටියා. මේ පවුලේ හිටියේ චමරිගේ තාත්තා කපිලයි අම්මා කමලයි. මේ තුන්දෙනා හරිම සතුටින් තමයි ජීවත් වුනේ. කපිල තමන්ගේ පුංචි පවුල බලාගත්තේ ගොවිතැන් කරලා. කපිල දවසක් සුපුරුදු විදිහට කුඹුරේ ගොවිතැන් වැඩවලට ගියා. ඉතින් මෙහෙම වැඩ කරමින් ඉන්නකොට කුඹුරේදී ලොකු නාගයෙක් දෂ්ට කරලා කපිල එතනම මිය යනවා. අනේ තාත්තේ තාත්තේ ඔය විදිහට කාලයක් ගත වෙනවා. කමල පොල්ලතු වියලා ඒකෙන් ලැබෙන පොඩි මුදලින් තමයි චමරිව බලාගත්තේ. ඉතින් තාත්තත් නැති වුණ මේ පවුලේ අඟහිඟකම් ගොඩක් වැඩි වෙනවා. මොකෝ කාලා බීලා එහෙමද නංගියේ? කපිල නැති වුණාට පස්සේ උඹලත් අමාරුවෙන්නේ ජීවත් වෙන්නේ. මාත් දැන් කොච්චර දවස් ඉඳලා කියලා තියෙනවද නංගිට කවුරු හරි කෙනෙක් බලලා විවාහ වෙන්න කියලා. කොහෙද නංගි ඉතින් කියන දෙයක් අහන එකක් ඈ? අනේ අක්කේ මම ආයිත් විවාහ වුණොත් මේ ගමේ උන්දලා කතා හදයිද දන්නේ නෑ අක්කේ. අනික මේ දරුවට වෙනස්කම් කළොත් ඈනියෙක්ට තනියම ජීවත් වෙන්න බෑ නංගියේ. මේ පවුල බලා ගන්න පිරිමියෙක් ඉන්න ඕනේ. ඔන්න ඉතින් තමන්ගේ දරුවා ගැන හිතපු කමලා ටික දවසකින් සිරිපාලත් සමග විවාහ වෙනවා. සිරිපාල රැකියාව විදිහට කළේ දර කපන එක. කෙල්ලේ කොහෙන්ද උඹට ওই ගවුම? උඹට තියෙන්නේම ගවුම් කෑලි දෙකයිනේ. එතකොට ඔය අලුත් ගවුම ආවේ කොහෙන්ද? මේ ගවුම ඊයේ මට අම්මා පොලෙන් අරන් දුන්නේ බාප්පේ. මං හරි ආසයි මේ ගවුමට. ඇත්තද? උඹලා හිතුවද මම මේ මහන්සි වෙලා හම්බ කරලා ගේන සල්ලි තියෙන්නේ උඹට ඇඳුම් ගන්න කියලා? අනික උඹ මගේ දරුවෙක් ඈ. අද මම උඹට ඇයි මගේ පුතේ කෑ ගහන්නේ? ඇයි කෑ ගහන්නේ? මොකද්ද මිනිස්සුયો තමුන්ට වෙලා තියෙන්නේ? තමුන් ඇයි මේ අහිංසක දරුවට ගහන්නේ? මෙහෙට එන්න මගේ පුතේ ඔයා. ඈබොල ගෑණියේ උඹ හිතුවද මම මේ මහන්සි වෙලා හම්බ කරන් එන්නේ මේ ආතක් පාතක් නැති ළමයින්ට ඇඳුම් අරන් දෙන්න කියලා? මොකෝ උඹට අමතක වෙලාද මේ මගේ දරුවෙක් නෙමෙයි කියලා? අනේ ඇයි සිරිපාල ඔයා ඔහොම කතා කරන්නේ? මේ දරුවත් ඔයාගේම දරුවෙක් වගේ නේද? ඇයි ඔයා ඔය විදිහට මේ දරුවට වෙනස්කම් කරන්නේ? අනික ඔය ගවුම මට ඊයේ ගොඩක් ලාභෙටයි පොලෙන් හම්බුනේ. ලාභෙට නෙමෙයි නිකන් හම්බුණත් ආයෙ ගේන්නේ. තියෙන පරණ ගවුම් කෑලි දෙකම ඇඳපු දෙන්. අනික ආයේ මගේ රුපියලක්වත් මේ කෙල්ලට වියදම් කරලා වුණොත් මම දෙන්නටම හොඳ පාඩමක් උගන්වනවා තේරුණාද? මොකෝ නංගියේ අදත් අර දුෂ්ට මිනිහා අර අහිංසක දරුවට තැළුවද? මට ඇහුණා නංගිය අද උදේ. අනේ ඔව් අක්කේ මට නම් දැන් එපාම වෙලා තියෙන්නේ. මේ මිනිස්සයා මගේ දරුවට හරියට වෙනස්කම් කරනවා. එයා හම්බ කරන එක රුපියලක්වත් මගේ දරුවට වියදම් කරනවට එයා කැමති නෑ. අනේ පව් මගේ දරුවා ගුටි කාලම හෙම්බත් වෙලා ඉන්නේ. මට එක වෙලාවකට මේ දරුවවත් අරගෙන කොහේ හරි ඔළුව හැරුණුවත් යන්න හිතනවා අක්කේ. ඒ අතින් නම් කපිල දෙවියෙක්. කවුද නංගි හිතුවේ නංගිට මේ වගේ කලදසාවක් උදා වෙයි කියලා? පව් අර අහිංසක දරුවා කාට වැරදි කරලා තියෙනවටද? ඇත්තටම මේ වගේ පිරිමිත් ඉන්නවනේ මේ ලෝකේ. මොනවා කරන්නද අක්කේ? මේක අපේ කරුමෙ වෙන්න ඇති.
කපිලත් අපි දිහා බලාගෙන දුක් වෙනවා ඇති අක්කේ. එහෙනම් මං ගිහින් එන්නම්. හොඳයි නංගියේ පරිස්සමින්. කාපන් මගේ සල්ලි සේරම කාපන් වැඩිම කනවා අනේ ඇත්තමයි මේ කොහෙවත් නැති දරුවන්ට මට කන්න දෙන්න උනානේ ඇත්තමයි මොනවටද මේ සල්ලි ගනින්නේ කොහෙන්ද මෙච්චර සල්ලි මම මේ පොල් අතු විකුණලා එකතු කරගත්ත සල්ලි ටිකක් චාමරිගේ බැංකු පොතට දාන්න කියලා මම මේවා එකතු කළේ. කවදා හරි ඉතින් මං නැති දාකට ඒ දරුවට යන නමක් නැති වෙයි. ඒක හන්දා මට පුළුවන් විදිහට ඒ අහිංසක දරුවගේ අනාගතය මං හදන්න එපැයි. මෙන්න මෙහාට දීපන් ඔය සල්ලි අනේ ඔය සල්ලි දෙන්න බෑ. මං බොහොම මහන්සි වෙලා ඔය සල්ලි ටික එකතු කරගත්තේ. මේ සල්ලි ටික මට ඕනේ තමුන්ට මං කලිනුත් කිව්වා ආයිත් එහෙම අර ආතක් පාතක් නැති එකට සල්ලි ඉතුරු කරලා මට අහුවෙන්න එපා තේරුණාද දැන් නම් මේ කෙල්ලව ෆදයක් වෙලා තියෙන්නේ මට මේ කෙල්ලගේ මූණ දකිද්දිත් කේන්ති මේ ගෙවල් දොරවල් වලත් අයිති වෙන්න ඕනේ මට මං හොඳ වැඩක් කරන්නම්කෝ අද ඔන්න ඉතින් මේ නපුරු සිරිපාල ගිහිල්ලා වහ බෝතලයක් අරන් එනවා චමරිව මරන්න හිතාගෙන. මේ බාප්පා චමරිගේ බත් එකට වහ එකතු කරනවා හැමෝටම හොරෙන්. ඒත් මේ දේ දැකපු චමරිගේ මැරුණු තාත්තා කෑම එක වෙනස් කරනවා. ඊයේ අර කෙල්ල කෑම එක කාපු නිසා දැන් මැරිලත් ඇති. ඉක්මනට ගිහිල්ලා බලන්න ඕනේ මැරිලාද කියලා. මොකක්? හත් දෙවියනේ මේක උනේ කොහොමද? මම ඊයේ මේ කෙල්ලගේ කෑම එකට වහ දැම්මනේ. මේ කෙල්ල කිසිම ප්‍රශ්නයක් නැතුව මේ හොඳට ඉන්නේ. මට පේන්නේ කඩේ කාමට වහ කියලා වෙන බෝතලයක්ද කොහෙද දීලා තියෙන්නේ. අපරාධේ මගේ සල්ලි ගිහිල්ලා මාත් ටිකක් බීලා බලන්න ඕනේ ඇයි මේක වැඩ කරේ නැත්තේ කියලා. සිරිපාල මේ බෝතලේ වහ වෙනුවට වෙන බෝතලයකට මාරු වෙලා ඇති කියලා හිතාගෙන වහ බෝතලේ බීලා බලනවා. ඒත් එක්කම සිරිපාල ඇදගෙන වැටිලා එතනම මිය යනවා. මේ නපුරු බාප්පා නිසා දුක් විඳපු චමරිටත් කමලටත් එදායින් පස්සේ සතුටින් ජීවත් වෙන්න පුළුවන් වෙනවා. ඔයාලා මේ කතාවට කැමති නම් ලයික් එකක් දාලා මගේ channel එක subscribe කරගෙන යන්නත් අමතක කරන්න එපා.